ආයාලෝනේ අර දිවීමෙන් කඩයන එකක් ඉන්නවනේ රාජපක්ෂලාට තිස්ස කුට්ටි ආරච්චි කියලා. මෙන්න මේ පොලොස් කොට්ටෝරුව මචං කියනවා මචං මේ අනුරාමත්යට 159ක් තරම් ගෙදර යන්නලු. උන්ට රට කරන්න එක්ස්පීරියන්ස් එකක් තියනලු. ඒකින්ද උන්ට රට බාර දෙන්නලු. කොයින්ද hina වෙන්න කියලාකෝ. උන්ට මචං දැන් හොඳටම ට්‍රැකර් අරලා තියෙන්නේ. ආද නාමලයක් මචං ඔය පෞද්ගලික පරිගණනීය දේශපාලන පරිගණනීය කිය මචං මයික් ඉස්සරහට වෙලා කියන්නේ ගහපු ගල් දැල්ලුම් එකකට දෙකකට අරමු කොටු වෙනවා මචං. මොකද ඒත් එක්කම තිස්ස කුට්ටි ආරච්චි වගේ පොලොස් කොට්ටෝරුව හිතුවද දන්නේ මේ ලංකාවේ මිනිස්සුන්ට පිස්සු කියලා. යකෝ දවස් 150ක්වත් නැහැ ඡන්දේ දීලා. උඹලා හිතුවද එහෙම ආණ්ඩු පෙරලන්න ඇයි මොකද්ද වෙලා තියෙන්නේ? ආණ්ඩු හොරට යනවනේ බා. උඹලානේ බං ඉන්න ડોක්ටර්ලා ටිකත් මචං GMO කාර්යෝ ටිකත් ගලපගෙන ඈ එක එක ගල් තලුන් දදා මේක කරගෙන යන්න ඉඩ දෙන්නේ නැත්තේ. ඈ බා ඒ කියන්නේ උඹලා දන්නවා ලංකාව හමුන් අනිවාර්යෙන් හදනවා කියලා අනුකෝ වර්ෂානක වාත්තය. ඒක තමයි උතුම් ප්‍රශ්නේ. ඒ වගේම උඹලාට හිරියන්න වෙනවා. ආයි අපි දන්නවා මචං පොළවේ පාය ගාලා ඉන්න මිනිස්සු විදියට අපි දන්නවා අවුරුදු 20ක් 25ක් මචං කොහොමද JP ආණ්ඩුව පැවැත්වෙනවා අනිවාර්යයෙන්. දැන් රනිල් ලොක්කා මචං ඌ මොකක්ද කියන්නේ? ඌ ඇවිල්ලා කියනවා මචං මාධ්‍ය සාකච්ඡා දීලා ඌ කිසි සම්බන්ධයක් නැලු මචං. අච්චර කොල්ල ගොඩක් මචං ඝාතනය කරලා වටලන්දට අරන් ගිහලා ඌ කොල්ලන්ට හෙළුවෙන් වේදනාව දෙන දිහා බල මචං විස්කි බිබී ආදල්ල අරගෙන නාගේ ගෝතයා මචං කියනවා හොඳද ඌගේ කිසි සම්බන්ධයක් නැලු වටලන්දට JP එක කරපු දේවල් මචං ලංකාවේ මිනිස්සු දන්නවනේ උඹලගේ තියෙන ඒකාධිපතියේ වාලෙලට මචං විරුද්ධලා නැගිටපු ලංකාවේ ඉගෙන ගත්ත දරුවෝ ටික නැගිටිනවා විශ්වවිද්‍යාලවල. පළවෙනි ප්‍රාදේශීය සභාපතිවරණයට 3 දිනනවා. KR 6-5ක් ගද්දී උනෙන් දෙක බලයක් ගන්නවා. තේරුණා මං කියන්නේ? ඒකට මචං ඒ කියන්නේ දැනගත්ත JR ප්‍රේමදාසයි රනිල් කියන කොටුකලයි මචං මේ අනක්‍රමයට මුන් ඊගා අනිවාර්ය පළාත් සභාපතිවරණ දිනලා අපිට අරිනවා කියලා මුන් ආණ්ඩුවේ හිටපු රජයේ සේවකයෝ මරලා මචං ඒ ලිස්ට් එක මචං JP ලිස්ට් එක උඩ දාලා මිනිස්සු අතර රාජ්‍ය සේවකයයි JP එකයි තරහා ගස්සලා මචං ඒ මාර්ගයේ මුන් JP කරපු ටික ඔක්කොම අරන් ගිහලා දසවද දින බැරුවා මචං අපේ ගමෙන් තරනවා මචං නන්දපාල කියලා අයියාගෙන ඌට ටයරයක් දාලා පිච්චුවා මචං නියපොත්තෙන් තමයි අඳුරගත්තේ නන්දපාල කියලා ඌ JP කරපෙකුත් නෙවෙයි එතකොට මචං පෞද්ගලික පරිගණනීය තමයි යාළුවා ගොඩාක් සිද්ධ වුණේ ඔය කාලව ගන්න තුල ඒකයි දිට්ඨ ධම්ම වේදිනේ කර්මවේද කුසලාන කර්ම වේදිනේ